එහා ගෙදර අයියා බයික් එකේ එළියට වහිද්දි අපි. ආනේ අම්මේ. ඔයා මොකේද යන්න හදන්නේ වැඩියෝ? බයික් එකේ. මොකක්ද අර තැවල 90? නෑ. ඇයි ජෙට් එකෝ? ඇයි තැවල 90 යන්න හදන්නේ? මට මේ රීසන් එක කියන කරුණා කරලා. ඒක තමයි මොළුනා හැම දෙයකටම මුළු වෙන්නේ. ඇත්තද? එහෙනම් අර එපිසෙට් එක තියාගන්න බෑ. ඉතින් ඒක දුන්නේ දෙකකින්. සචි දෙවංකෝ ආදරේ කියලා හරියට ආදරෙන් කියපුවා එතකොට වීඩියෝ කරන්න නැතු ඉන්න. නෑ වයින් කරා. හරියට කියපන් ආදරේ කියලා. බෑ. අම්මෝ සචි උදකලාම අවනඩුවක් ගෑනු ළම. ඇයි මල්ලි ඔය තැපල් 90ක් මේවා කරන්නේ? මේක හරිම ලැජ්ජශීලී වැඩක්. පැටියෝ පැටියෝ කොහමද? අනේ අම්මේ ආව පෙට්‍රල් ගහුවා තමයි කෝ තාත්තා ඉතාලියේ තියෙන මෙහෙට නේද? ඕක්ද? ඉතාලියේ මෙහෙට තියෙන මෙතන ඕක් කියලා තියෙන්නේ. මේ ඕක් කියලා තියෙන්නේ. ඉතාලියේ මෙහෙට තියෙන්නේ මේ මෙතන ඕක් කියලා. ලුට්ටමල්ලි ඔයා දැන් එතකොට මේක පිටිපස්සින් යකෝ කුෂන් එකක් ගනි. ආයි මාරුවෙන්න කියන්නේ පොඩ මෙව තමයි වැඩියෝ. පිරිමි ළමෙක් වුණාම අපේ මල්ලි දෙන ආදර්ශය තමයි ගොඩටයි මඩටයි සැපටයි ඔක්කොම පුරුදු වෙන්න ඕනේ. අන්න හරි. අර තියන්නේ යාගේ ඩේට් එක. මේ තියන්නේ අපදී එක. යාරා අනිත් බයි මේ පළවල්